ඉතින් යාළුවනේ ඔන්න අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික YouTube නාලිකාව නරඹන අපේ යාළුවෝ සෑම කෙනෙක්ම. ඉතින් වෙනදා වගේම අදත් ඔන්න ඕගොල්ලොන්ට වෙල්ඩින් ලෝකේ වෙල්ඩින් මැෂින් සම්බන්ධව සුපිරිම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඔයාලට මම පෙන්වන්න හදන්නේ වෙළඳපොලේ තියෙන විවිධ මිල ගණන් යටතේ තියෙන මැෂින්ස් වල ඇතුළත බෝඩ් වල තත්වය. ඒ කියන්නේ සර්කිට් බෝඩ් එක සිංගල් බෝඩ් වෙල්ඩින් මැෂින් කියලා කියන වෙල්ඩින් මැෂින් වල ඔයාලා හැම කෙනෙක්ම ඔයාලා සමහරට ඔයාලා කඩේට ගිහිල්ලා සමහර අය මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි අඩුම කුණු කොල්ලෙට තියෙන ලෝකල්ම වෙල්ඩින් මැෂින් එක අරගෙන ලොකුම වැඩ කරන්න බලන අය ගොඩාක් වැඩි. ඉතින් ඒකට ඒගොල්ලෝ හැමෝටම අවබෝධ වෙන්න ඕන නිසා. ඉතින් ඔයාලට මැෂින් එකක් තෝරගන්නකොට සමහරු මැෂින් අරගෙන අමාරු වෙටිච්ච අය ඉන්නවනම් මම හිතනවා ඒගොල්ලොන්ටත් මේ වීඩියෝ එක බොහොම වැදගත් වෙයි කියලා. ඉතින් මම අද බෝඩ් සෙට් එකක්ම ලෑස්ති කරලා තියෙනවා. විවිධ මිල ගණන් යටතේ ඔයාලට වෙළඳපොලේ මිලදී ගන්න තියෙන වෙල්ඩින් මැෂින් වල ඇතුළත තියෙන බෝඩ් ඔයාලම තීරණය කරන්න ඔයා ගන්න ඕනේ මැෂින් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යන්. ඉතින් ඔන්න අදත් වෙනදා වගේම ඕගොල්ලොන්ගෙන් චූටිම චූටි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ තවමත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික අපි subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න bell icon all කරලා තියාගත්තොත් ඔයාලට හැමදාමත් මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකට යන්. ඉතින් ඔයාලට මේ පැත්තේ කෙරවලේ ඉඳන් මට සමහර වෙලාවල් වලට මගේ ගාව තිබුණ ඔයාලට අදහසක් ගන්න ඕන නිසා මගේ ගාව තිබුණ බෝඩ් කීපයක් තමයි මේ විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. මේ තියෙන්නේ වෙළඳපොලේ ඔයාට තියෙන අඩුම මුදලට තියෙන වෙල්ඩින් මැෂින් එකේ ඉඳලා දැනට සාමාන්‍යයෙන් සිංගල් පේස් වෙල්ඩින් මැෂින් වල මිල අධිකම වෙල්ඩින් මැෂින් දක්වා තියෙන වෙල්ඩින් මැෂින් වල බෝඩ්. ඉතින් අපි බලමු පළවෙනි බෝඩ් එකේ ඉඳලා අවසාන බෝඩ් එක දක්වා මේ වගේ තියෙන වෙනස්කම් සහ මේ වගේ මිල මට්ටම් කොහොමද කියලා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් වෙළඳපොලේ මේ පළවෙනි බෝඩ් එක ගත්තොත් එහෙම ඉතින් වෙළඳපොලේ අඩුම මුදලට ගන්න තියෙන මැෂින් වලට එන බෝඩ් එක තමයි මේ 20000න් පහළ වගේ මැෂින් වලට මෙන්න මේ වගේ බෝඩ් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම වෙනස ඔයාලට වෙන වෙනම පෙන්නන්නම්. එතකොට මේ බෝඩ් එක සාමාන්‍යයෙන් IGBT 2යි. එතකොට පොඩි කැපැසිටර් 2යි. එතකොට output diode 2යි. ඉතින් ඔයාලට පේනවා. ඉතින් දැන් මේ වගේ බෝඩ් එකක් තියෙන වෙල්ඩින් මැෂින් එකක් නම් හොඳට මතක තියාගන්න මේකෙන් gedara dore වැඩ කරන පොඩි පොඩි වැඩවලට හැර වෙනත් ලොකු විදිහේ වැඩ කරනවා නම් බොරුවට වියදම් කරලා මේ වගේ මැෂින් ගන්න එපා. ඔයාලගේ මිල රේන්ජ් එකට ගැලපෙන විදිහට තමයි මේ හැම මැෂින් එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ. මොකද රුපියල් 15000කට රුපියල් 20000කට වගේ අතර යන මුදලකට මහා පරිමාණ මැෂින් එකක් දෙන්න බෑ. ඒකට හේතුව වෙළඳපොලේ තියෙන අමතර කොටස් වල ඔරිජිනල් අමතර කොටස් වල මිල ගණන් ඔයාලා හොයලා බැලුවොත් ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මොකද ඔරිජිනල් එක IGBT එකක් ඔයාලට මිල නිකමට වගේ ඔයාලා සර්ච් කරලා බලන්න ඔයාලට එතකොට අවබෝධයක් ගන්න පුළුවන්. IGBT දෙකකුත් දාලා output diode දෙකක් දාලා ඉතුරු component මේ output diode එතකොට මේ control card මේවා දාලා ඉතින් තව ඔයාලට welding wire holder torch ඔක්කොම දීලා රුපියල් 15000කට 20000කට දෙන්න පුළුවන් ඔච්චර තමයි. එතකොට ඔයාලා වෙල්ඩින් මැෂින් වලට බැනලා වැඩකුත් නැහැ. මොකද ඒ රේන්ජ් එකේ මහා පරිමාණ දෙයක් දෙන්න බැහැනේ. එතකොට ඊළඟට අපි බලමු ඊළඟ වෙල්ඩින් මැෂින් එක. ඉතින් මේක කොම්පොනන්ට් ගලවලා තියෙන ඉතින් මේක සාමාන්‍යයෙන් 25000ක වගේ රේන්ජ් එකට යන වෙල්ඩින් මැෂින් වලට සමහර වෙල්ඩින් මැෂින් වලට එන බෝඩ් එකක්. ඉතින් මේක අර බෝඩ් එකට වැඩිය ඊළඟට ශ්‍රේණිගත කළොත් එහෙම මේ බෝඩ් එකට වැඩිය ඉදිරියේ මේ බෝඩ් එකේ ඉන්නවා. ඉතින් මේකේ output diode ඔයාලට පේනවා output diode තුනක් තියෙනවා. එතකොට මේකෙත් IGBT දෙකයි එන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් 25000කට විතර රේන්ජ් එකට මිලදී ගන්න පුළුවන් මැෂින් වල තියෙන බෝඩ් එකක්. ඉතින් ඒ හා සමානවම තියෙන බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේකත් 25000ක් වගේ රේන්ජ් එකට යන බෝඩ් එකක්. මෙන්න සාමාන්‍යයෙන් වෙල්ඩින් මැෂින් වල හොඳ ක්වොලිටිය සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් ලෙවල් එකේ වැඩපලකට යන්න පුළුවන් වැඩපලක වැඩ කරන තත්ත්වයට වැඩ කරන්න පුළුවන් රේන්ජ් එක තමයි මේ ඔයාලට මේ පැත්තේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 35000යි 40000යි අතර වගේ රේන්ජ් වලට එන වෙල්ඩින් මැෂින් වල බෝඩ් එකක්. ඉතින් ඔයාලට මේ මැෂින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මේකේ කැපැසිටර් බැංක් එක ගත්තොත් කැපැසිටර් තුනක් තියෙනවා. ඔයාලට පේනවා ඇතුලේ තියෙන්නේ කැපැසිටර් 1යි 2යි කැපැසිටර් 3ක් තියෙනවා. එතකොට මේකේ output diode තියෙනවා 6ක්. ඔයාලට බලන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි
6යි. සමා වෙන්න මේකේ output diode 5යි තියෙන්නේ. මෙතන 2යි, මෙතන 2යි, මැද 2යි, 3යි. එතකොට output diode 5යි. මේක ඇවිල්ලා IGBT 4ක welding machine එකක්. IGBT 4ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මැද heat sink එකේ දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. output diode IGBT 4යි. එතකොට මෙන්න මේ ඔයාලට පේනවා දැන් මේකේ තියෙන welding transformer එක. දැන් මෙතන තියෙන පළවෙනි මැෂින් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකත් එක්ක ඔයා පොඩ්ඩක් බැලුවොත් ඔයාලට මේකේ ලොකු වෙනසක් පෙනේවි. ඉතින් මේ රේන්ජ් එක මේ මැෂින් එක ඔයාලට මේ වගේ බෝඩ් එකක් එන මැෂින් එකක් වෙළඳපොලේ රුපියල් 30000යි 40000යි අතර වගේ මිලකට තමයි ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ රේන්ජ් එකේම තියෙන තව බෝඩ් එකක් තමයි මේ ඔයාලට මෙතන තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම පරණ බෝඩ් වලට අදහසක් ගන්න ඕන නිසායි මම පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ රේන්ජ් එකේම 30000යි 40000යි අතර වගේ රේන්ජ් වලට යන මැෂින් වලට එන බෝඩ් එකක්. ඉතින් මේ 40000ක වගේ 30000 40000 වගේ රේන්ජ් එකේ යන මැෂින් වල ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් 12 කූරෙන් වර්ක්ෂොප් එක වැඩ කොටසක් කරගෙන යන්න පුළුවන්. එතකොට 10 කූරෙනුත් සාමාන්‍ය ලෙවල් එක වැඩ කරගෙන යන්න පුළුවන්. එතනින් පහළ තියෙන මැෂින් වල බෝඩ් බැලුවට පස්සේ ඔයාලට උනත් අවබෝධ වෙන්න ඕනේ මේවා සාමාන්‍යයෙන් මේ පළවෙනි බෝඩ් එකේ හැම gedara වැඩ කරන පොඩි පොඩි වැඩවලට මිසක් කවුරු කොහොම කිව්වත් මොකද සමහර වෙළඳ දැන්වීම් වල මටත් ඇහෙනවා මගේ දැන් මේ අවුරුදු 10ක් විතර අපි වෙල්ඩින් මැෂින් රිපෙයාර් කරනවා ට්‍රාන්ස්ෆෝමර් ටයිප් ඉන්වර්ටර්ස් සමහර වෙළඳ දැන්වීම් තියෙනවා IGBT 3ක් තියෙනවලු. ඉතින් මම නම් කවදාවත් දැකලා නැහැ IGBT 3ක වෙල්ඩින් මැෂින්. ඉතින් සාමාන්‍යයෙන් IGBT එනවනම් එන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉරට්ටේ සංඛ්‍යාව කියන්නේ IGBT 1 2 4 6 8 ඔහොම තමයි ඉන්නේ 3ක් වගේ කවදාවත් මම නම් මට නම් අහුවෙලා නැහැ IGBT 3ක වෙල්ඩින් මැෂින් ඔය වගේ විවිධ කතන්දර කියලා දෙනවා. ඉතින් ඔයාලා තෝරගන්නකොට ඔයාලා හරියටම තෝරගන්න දැන් මේ වගේ පොඩි බෝඩ් එකක් තියෙන මැෂින් නම් පොඩි මැෂින් එකක් නම් චූටි මැෂින් එකක් නම් ගෙදර වැඩවලට ගන්න. ඉතින් 12 කූරෙන් ඊටත් ටිකක් ඊට වැඩිය වැඩිපුර වැඩ කරනවා නම් ඊළඟ සයිස් එකේ බෝඩ් මේවා. ඉතින් වැඩපලක් විදිහට කරන්න පුළුවන් රේන්ජ් එකේ තියෙනවා මෙන්න මේ වගේ බෝඩ් ඇතුළත තියෙන මැෂින්. ඉතින් මේ මැෂින් ඕනේ තරම් මම ඔයාලට මැෂින් හොඳයි කියලා හොඳ මැෂින් වල වීඩියෝස් ඕනේ තරම් මම කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ සමහර මැෂින් වල බෝඩ් මොන තත්ත්වෙත් තියෙන්නේ කියලා මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් ඒක තමයි ඔයාලට මේ විදිහේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් මම දාන්න තීරණය කළේ. ඉතින් ඔයාලට ඔන්න රේන්ජ් එක මම දාලා තියෙනවා. මේ තියෙන්නේ 30යි 40යි අතර යන ඒවා. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් සුපර් ගේඩ් ලෙවල් එකේ තියෙන වෙල්ඩින් මැෂින් වල බෝඩ්. මේ තියෙන්නේ ටෙල්වින් මැෂින් එක ටෙල්වින් ඉන්ෆිනිටි 228 කියන වෙල්ඩින් මැෂින් එක බෝඩ් එකක්. ඉතින් මේ බෝඩ් එකේ පාර්ට් නැහැ ඔයාලට පෙන්වන්න. නමුත් මේක ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මෙතන 680 ලොකු කැපැසිටර් බෑන්ක් එකක් එන්නේ. එතකොට මේ බලන්න මේකේ IGBT ඇවිල්ලා තියෙනවා 2යි 4යි 6යි 8ක්. IGBT 8ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා output diode rectifier set එකේ output diode 6ක් ඇවිල්ලා තියෙනවා. driver card එක board quality එක. එතකොට දැන් මේ වගේ මැෂින් එතකොට මේ මැෂින් එකත් එහෙමයි මේකේ brand එක නම් මට පොඩ්ඩක් නම මතක නැහැ. ඒ වගේම grade එකේ තියෙන හොඳ මැෂින් එක board එකක්. මේකෙත් output ඒ කියන්නේ IGBT 4යි heavy type එකේ මැෂින් එකක්. මේකේ output diode 4යි. ඉතින් මෙන්න මේ range එක පැනලා යන මැෂින් වල board. ඉතින් දැන් ඔයාට මෙන්න මේ එක පැනලා යන මැෂින් වල තියෙන බෝඩ් වල ක්වොලිටි එක කවදාවත් මේ රුපියල් 15000 20000 බෝඩ් වලින් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඔයාලා වෙළඳපොළට ගිහිල්ලා වෙල්ඩින් මැෂින් එකක් මිලදී ගන්නේ නම් සමහර වෙලාවල් වල කඩේ විකුණන මුදලාලි මහත්තයාටත් කියලා ගන්නේ මේ ගෙදර වැඩ පොඩි වැඩ කරන්න කියලා. අවසානට ඔයා එතෙන්ටත් බොරු කියලා වෙල්ඩින් මැෂින් එක අරගෙන එන්නේ සමහර වෙලාවට වර්ක්ෂොප් එක ලොකු වැඩ කරන්න. ඉතින් අරගෙන ඇවිල්ලා කූරක් දෙකක් ගහනකොට අනිවාර්යෙන් මැෂින් ඩැමේජ් වෙනවා. එතකොට බොරුවට කතා කරලා වැඩක් නැහැ. රට පැටලිලා වැඩක් නැහැ. ඔයාලා හරිම මැෂින් එක ඔයාලගේ රේන්ජ් එක තෝරගන්න. ඉතින් දැන් මේ වගේ වෙල්ඩින් මැෂින් මිලදී ගත්තාම ඔයාට ජීවිත කාලෙම පොඩි පොඩි රිපෙයාර්ස් ආවත් පාවිච්චි කරන්න පුළුවන් හද. ඉතින් දැන් මෙතන මේ තියෙන මීඩියම් රේන්ජ් එක මේවා සාමාන්‍යයෙන් 30යි 40යි වගේ අතර යනවා කියපු මැෂින්. ඉතින් දැන් මේ වගේ වෙල්ඩින් මැෂින් වල තත්ත්වෙත් එහෙම තමයි. ඒවත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් වර්ක්ෂොප් එක වැඩ කරගන්න පුළුවන්. ඉතින් මෙතන බෝඩ් ගැන කීවොත් එහෙම මෙතන ඔයාලට පේනවා මේක මේ බෝඩ් එක ආවේ DBL ලගේ 200 වගේ
වෙල්ඩින් මැෂින් වලට. ඉතින් මේ සුපිරිම වෙල්ඩින් මැෂින් තමයි ඒවා. එතකොට තව ඉන්ටිමැක්ස් ලගේ 310 වගේ මැෂින් වලටත් මෙන්න මේ වගේ ලොකු බෝඩ් තමයි එන්නේ. මොකද ඒ බ්‍රෑන්ඩ් උත් හොඳයි. එතකොට මේවා නම් චයිනිස් මේ වගේ නම් ගම් නම් මට පොඩ්ඩක් මොනවද කියලා මේ බෝඩ් තිබ්බට දැන් මතකත් නැහැ. පොඩි පොඩි මැෂින් වලට එන ඒවා. ඉතින් ඔයාලා වෙළඳපොලෙන් වෙල්ඩින් මැෂින් එකක් ගන්නකොට ඔයාලගේ අවශ්‍යතාවය මොකක්ද කියලා හරියටම ඔයාලා තමයි තීරණය කරන්න ඕන. දැන් ඔයාලට මේ මැෂින් බෝඩ් ටික ඔක්කොම මම එක ළඟින් තිබ්බොත් ඔයම ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි. එතකොට මැෂින් එකක් තෝරගන්නකොට සමහර අයට ගැටලුවක් එයි. දැන් ඔහොම කිව්වට අපි කොහොමද ඇතුළ බලන්න කියලා. ඉතින් ඇතුළ බලන්න ඕනේ රේන්ජ් එක කිව්වනේ ඔයාලට. මිල රේන්ජ් එක. මිල රේන්ජ් එක ගැන තීරණය කරලා ඔයාලා මැෂින් එකක් ගන්න. සාමාන්‍යයෙන් කියන්නේ වැඩපලක පොඩි පොඩි ග්‍රිල් ගේට්ටු ගහන අපේ යාළුවෝ ඉන්නවා නම් එතකොට බොක්ස් බාර් වලින් වැඩ කරන වැඩපලක් විදිහට ඔයාලා ජොබ් එකක් විදිහට කරනවා නම් අඩුම තරමේ රුපියල් 35000 45000 වගේ එන්නේ 30යි 40යි අතර යන මැෂින් එකක්වත් තෝරගන්න. තියෙන කුණු කොල්ලෙටම තියෙන අඩුම මැෂින් එක අරගෙන වැඩපලක් කරගෙන යන්න බෑ. මොකද රිපෙයාර් ඔයාලට දැන් මේ තව පෙන්නුවොත් එහෙම දැන් අපේ වැඩපලට ඇවිල්ලා තියෙන රිපෙයාර් වලට මේවා නම් ඉන්ඩස්ට්‍රියල් ලොකු කම්පැනි වල මැෂින් මේවා නම් රිපෙයාර් වලට ඇවිල්ලා සමහර ඒවා රිපෙයාර් කරලා තියෙනවා. සමහර ඒවා යවන්න තියෙනවා. දැන් මෙතන ඔයාලට පේනවා කොරියන් මැෂින් සෙට් එකක් තියෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මොඩිෆිකේෂන් වලට. මොඩිෆයි කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ඇම්පියර් අප්ග්‍රේඩ් කරන්න. ඉතින් මෙතන අපි ගලවලා තියෙනවා තව මැෂින් කීපයක් රිපෙයාර් එකට. ඔයාලට පේනවා මේ රිපෙයාර් කරපුවා මෙතන තියෙන්නේ උඩ තියලා අපි. එතකොට මේවා ටිකක් හෙවි ටයිප් එකේ මහ පරිමාණ ලොකු මැෂින්. ඉතින් ඔයාලට වෙල්ඩින් මැෂින් එකක් තෝරගන්නකොට වෙල්ඩින් මැෂින් එකක් ගන්නකොට ඔයාලට ඔයාලා හැමතිස්සෙම තීරණය කරන්න ඕන ඔයාලගේ අවශ්‍යතාවය. මම ඕනේ තරම් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් මට දවසකට එන කෝල්ස් මැසේජ් බලපුවාම සමහර අය මට කතා කරන්නේ මැෂින් එක අරන් එන ගත්තට පස්සේ අමාරුයි වැටුණාට පස්සේ. ඉතින් මම නම් මැෂින් ගෙනල්ලා විකුණන කෙනෙකුට මම දෝෂයක් කියන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි මැෂින් එක ඉතින් ඒ රේන්ජ් එකට දෙන්න පුළුවන් රේන්ජ් එක තමයි ඒක. මෙතන වැරද්ද කරන්නේ ඔයාලා. පළවෙනි දේ තමයි ඔයාලා රුපියල් 15000ක් විතර කඩේට දීලා පොඩි මැෂින් එකක් අරගෙන ඔයාලා බලාපොරොත්තු වෙන්නේ රුපියල් ලක්ෂයක විතර මැෂින් එක වැඩ කොටසක්. ඉතින් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. එතකොට ඔයාලා මැෂින් එකක් තෝරගන්නකොට ඔයාලගේ අවශ්‍යතාවයට සරිලන මැෂින් එක තෝරගන්න ඔයාලගේ මිල රේන්ජ් එකට දෙන්න පුළුවන් උපරිමය දීලා තියෙනවා හැම මැෂින් එකකම. ඒක ගැටලුවක් නැහැ. ඔයාලට වෙන වෙනම ගන්න ගියොත් ඒ රේන්ජ් වලට ගන්නත් බෑ. ඉතින් යාළුවනේ අද වැඩ කර කර ඉන්න ගමම තමයි හදිස්සියේ මේ බෝඩ් ටිකක් එළියට අරගෙන මට අද දවසේ උදේ ඉඳන් ආපු මැසේජ් වලට කෝල් වලට ඔක්කොටම පිළිතුරක් විදියට සහ හැමෝටම දැනගන්න මම මේ වීඩියෝ එක කළේ. ඉතින් අපි වෙල්ඩින් ශේෂ්ත්‍රයේ වෙල්ඩින් ලෝකේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකල් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් අවසාන වශයෙන්ුත් මම ඔයාලගෙන් චූටි ඉල්ලීමක් කරනවා. ඔයාලා තාමත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, bell icon all කරලා තිබ්බොත් ඔයාලට හැමදාමත් මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන් වෙනවා.